අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. සඵල උපරිම මිලක් පැනවීමේ ආර්ථික ප්‍රතිපාක රූප සටහනකින් පැහැදිලි කරන්න. හරිනේ. කොහොමද ඔක පැහැදිලි කරන්නේ? ලකුණු පහක් තියෙනවා. ඕකේ ලකුණු පහ යන්නේ ළමයි. හරි රූප සටහනට. නිවැරදි රූප සටහනට ලකුණු 2යි. ප්‍රතිපාක 3ක් අවම 3ක් අවම 3ක් පැහැදිලි කරනකොට ලකුණු අපි දෙනවා එක ගානේ 3ක්. එහෙනම් රූප සටහන මෙන්න මේ වගේ අඳ ගන්න. ওই රූප සටහන අමුතු එකක් නෙමෙයි ළමයි. ඔය තියෙන්නේ අවම මිලක් පැනවුවට පස්සේ වෙළඳපොළ බලපාන ආකාරයේ රූප සටහනකින් පෙන්වන්න. එහෙනම් මෙන්න මේ විදිහට රූප සටහන එන්න. මේ පැත්තට යනවා අපි ප්‍රමාණය පැත්තට ගන්නවා වෙළඳපොළ මිල. මේ තියෙනවා අපේ ඉල්ලුම් වක්‍රය. මෙන්න මේ තියෙනවා සැපයුම් වක්‍රය. ඊට පස්සේ මෙතන තියෙනවා සමුද්‍රික මිල P1 Q1. හරිද? මම කිව්වා උපරිම මිල අවම මිල පැනවීමක් හැම වෙලාවෙම එන්නේ ළමයි වෙළඳපොළ සමුද්‍රිත මිලට වඩා මොන මිලක්ද? මෙතන උපරිම මිලක් මෙතන උපරිම මිලක් තියෙන්නේ අවම මිලක් නෙමෙයි. මං හිතුවේ උපරිම මිලක් අවම මිලක් කියලා. මෙතන තියෙන්නේ අවම මිල සීමාවක් නෙමෙයි උපරිම මිල සීමාවක් පැනවීම. එහෙනම් උපරිම මිල පැනවීම හැම වෙලාවෙම එන්නේ මං කිව්වා සමුද්‍රිත මිලට වඩා අඩුවෙන්. පාරිභෝගික වාසියක් වෙන්න මිල අඩු කරන්න හැබැයි. එහෙනම් හැම වෙලාවෙම සමුද්‍රිත මිලට වඩා අඩුවෙන් එන්නේ. මම P2 ලකුණු කරනවා උපරිම මිල සීමාව විදියට. හරිනේ. P2 මම ලකුණු කරනවා උපරිම මිල සීමාව විදියට. P2 ලකුණු කරනවා උපරිම මිල සීමාව විදියට. හරිද? හරි. P2 ලකුණු කරනවා උපරිම මිල සීමාව විදියට. ඊට පස්සේ මේ උපරිම මිල පැනවීම කොහොමද ආර්ථිකයට බලපාන්නේ? මෙතන තියෙන වෙළඳපොළ මිල අඩු වුණානේ. වෙළඳපොළ මිල අඩු වුණා. එතකොට ඔයා නිෂ්පාදකයෙක් නම් ඔයාට හම්බෙන මිල අඩු වෙනවනේ. මෙතන තිබු මිල මෙතන දක්වා පහත වැස්සනම් නිෂ්පාදකයා තමන්ගේ සපයන ප්‍රමාණය අඩු කරනවා. Q1 තිබ්බ සැපයුම් ප්‍රමාණය මෙන්න මේ ලක්ෂය දක්වා Q2 ලක්ෂය දක්වා නිෂ්පාදකයා අඩු කරනවා. ඇයි සැපයුම් අඩු වෙන්නේ? නිෂ්පාදකයන් ලැබෙන මිල අඩු වෙන හින්දා. නමුත් පාරිභෝගිකයා ගෙවන මිලත් නිෂ්පාදකයන් ලැබෙන මිල අඩු වුණා කියන්නේ සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. පාරිභෝගිකයා ගෙවන මිල වැඩි වුණා කියන ළමයි පාරිභෝගිකයා මිල දී ගන්න ප්‍රමාණය වැඩි කරනවා. Q1 ප්‍රමාණය මෙන්න මේතන Q3 දක්වා වෙළඳපොළ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ඕක තමයි අවම මිල උපරිම මිලක් පැනවුවට පස්සේ වෙළඳපොළට බලපාන්නේ. හොඳට බලා ගන්න. මෙතන තිබ්බ සමුද්‍රිත ප්‍රමාණය මෙන්න මෙතෙන්ට ආව සැපයුම් ප්‍රමාණය අඩු වුණා. සැපයුම් අඩු වුණා. හරිද? මෙතන තිබ්බ සමුද්‍රිත ප්‍රමාණය මෙතෙන්ට ගියා ඉල්ලුම වැඩි වුණා. හරිද? එහෙනම් සැපයුම් අඩු වෙලා ඉල්ලුම් වැඩි වෙලා නම් මේකට මම කියනවා සැපයුම් වැඩි වෙලා සැපයුම් අඩු වෙලා ඉල්ලුම අඩුයි. වෙළඳපොළ සැපයුම තියෙනවා 100ක් ඉල්ලුම තියෙනවා 200ක් නම් මොකක්ද ඇති වෙන්නේ? අධි ඉල්ලුමක් නැත්තම් භාණ්ඩ හිඟයක් වෙළඳපොළ ඇති වෙනවා. මම මේ හිඟේ ලකුණු කරනවා මෙන්න මේ පරාසයේ අධි ඉල්ලුම නැත්තම් මොන අධි ඉල්ලුමකට දාන්න ED කියලා. නම් අධි ඉල්ලුමක් ඇති වෙනවා මෙන්න මේ පරාසයේ. හරිද? එහෙනම් අධි ඉල්ලුමක් ඇති වුණා. මෙන්න මේ රූප සටහන හරියට ඇඳලා තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. හරියට ඇඳලා තියෙනවා කියලා මම අදහස් කරවුවේ අනිවාර්යෙන් ඔයාලා සමතුලිත මිල පහත වැටෙනවා කියලා ලකුණු කරන්න ඕනේ. සමතුලිත මිල පහත වෙන්න කියලා ලකුණු කරන්න ඕනේ. ලකුණු කරලා කියනවා මෙතනින් පෙන්නන්න ඕනේ ඒක. සහ මෙන්න මේ විදියට සැපයුම් අඩු වෙනවා, ඉල්ලුම වැඩි වෙනවා කියන අදහස් දෙන්න ඕනේ. අන්න ඔය දෙක විතර තියනවා නම් විතරයි ලකුණු දෙක කියන්නේ. උපරිම මිල පනවන්න සමතුලිත මිලට වඩා පහළ මිලක්, ඒකින්ද සමතුලිත මිල පහත වැටෙනවා. ඊට පස්සේ උපරිම මිලින්ද සැපයුම් අඩු වෙලා ඉල්ලුම වැඩි වෙනවා කියන එක පෙන්වන්න ඕනේ රූප සටහනකින්. අන්න ඕක පෙන්වනකොට තමයි ලකුණු දෙක යන්නේ. හරිද? ලකුණු පහෙන් දෙකක් ගියා තව තුනක් තියෙනවා. ඊතර තුන ගන්න අපි මෙන්න මේ රූප සටහන ඇතුලෙන් අපි සමතුලිත මේ උපරිම මිල හින්දා ඇතිවන ආර්ථික ප්‍රතිපාක පැහැදිලි කරන්න ඕනේ. ලකුණු තුනයි තියෙන්නේ ළමයි. එහෙනම් ප්‍රතිපාක තුනක් පැහැදිලි කිරීම ප්‍රමාණවත්. එහෙනම් කොහොමද ප්‍රතිපාක එන්නේ? පිළියගමු. පළවෙනි එක සමතුලිත මිල P1 ට P2 දක්වා පහත අඩුනවා. එහෙනම් පළවෙනි ප්‍රතිපාකයෙන් ලියා ගන්න සමතුලිත මිල පහත වැටීම. P1 සිට P2 දක්වා සමතුලිත මිල පහත වැස්සා. පළවෙනි ප්‍රතිපාකය. දෙවෙනි එක හොඳට බලා ගන්න. නිෂ්පාදකයාට දෙවෙනි ප්‍රතිපාකය නිෂ්පාදකයාට ලැබෙන මිල අඩු වෙන නිසා සැපයුම අඩු වුණා. පාරිභෝගිකයා ගෙවන මිල අඩු වෙන නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා. ඒ නිසා සමාස ප්‍රතිපාකයේ නිෂ්පාදකයා ලැබෙන මිල අඩු වෙන නිසා නිෂ්පාදකයා සැපයුම අඩු කරවුවා. පාරිභෝගිකයාට ගෙවීමට සිද්ධ වෙන මිල අඩු වෙන නිසා පාරිභෝගිකයා ඉල්ලුම් වැඩි කරවුවා. සැපයුම අඩු වෙලා
ඉල්ලුම වැඩි වුණාට පස්සේ ඇති වෙනවා අධි ඉල්ලුමක් නැත්තම් භාණ්ඩ හිඟයක්. එහෙනම් ඊළඟ ප්‍රතිපාගය ළමයි දෙවනි ප්‍රතිපාගයේ විදියට අපි කියනවා අධි ඉල්ලුමක් වෙළඳපොළ තුල ඇතිවීම. අධි ඉල්ලුමක් වෙළඳපොළ තුල ඇතිවීම. අධි ඉල්ලුමක් ඇතිවීම. හරිද? ඊට පස්සේ තව ප්‍රතිපාගයක් මෙතන ඇති මේ ලියන්න පුළුවන් අපිට. ඒක ලියන්න කලින් මම චූටියක් මේ රූප කරන්න එකතු කරලා ඉන්නවා. හරිද? ඔයාලට පුළුවන් ළමයි අපි දන්නවා මෙතන වෙළඳපොළ මිල අඩු වුණානේ නිෂ්පාදකයට හම්බ වෙන. ඒ හින්දා පාරිභෝගිකයා උදේට බලා ගන්න. දැන් නිෂ්පාදකයා වෙළඳපොළට සපයන්නේ Q1 නෙමෙයි Q2. මොකද නිෂ්පාදකයන්ට සපයන ප්‍රමාණය නිෂ්පාදක ලැබෙන මිල අඩු වෙන හින්දා නිෂ්පාදකයාගේ සැපයුම් ප්‍රමාණය අඩු වුණා. ඒ හින්දා නිෂ්පාදකයන් දැන් වෙළඳපොළට දෙන්නේ බාණ්ඩ Q1 නෙමෙයි Q2. එහෙනම් පාරිභෝගිකයට කොච්චර මිල අඩු වුණත් පාරිභෝගිකයට ගන්න වෙන්නේ නැහැ මේ Q3. මොකද එච්චර විශාල භාණ්ඩ ප්‍රමාණයක් වෙළඳපොළට එන්නේ නැහැ. නැති හින්දා මිල අඩු වුණත් පාරිභෝගිකයට ගන්න වෙන්නේ අනිවාර්යෙන් මෙන්න මේ Q2. හරිද? එහෙනම් Q2 තමයි පාරිභෝගිකයට ගන්න වෙන්නේ. බලන්නකෝ Q2 ගන්න වෙන්නේ පාරිභෝගිකයාට මේ අඩු වෙච්ච උපරිම මිලට නෙමෙයි. අඩු වෙච්ච මිලට නෙමෙයි. ඊට වඩා වැඩි මිලකට තමයි B කියලා වැඩි මිලට තමයි පාරිභෝගිකයාට මේ Q2 කියන ප්‍රමාණය මිලදී ගන්න වෙන්නේ. මොකක්ද ඒ උනේ? විතර බලා ගන්න. නිෂ්පාදකයන් ලැබෙන මිල අඩු වුණා. ඒ හින්දා නිෂ්පාදකයා සපයන එක අඩු කරනවා. හරි. එතකොට නිෂ්පාදකයා සපයන එක අඩු කරාපු ළමයි පාරිභෝගිකයාට Q3 ගන්න පුළුවන් වුණත් පාරිභෝගිකයාට ගන්න වෙළඳපොලේ Q3 නෑ. එච්චර බාණ්ඩ ප්‍රමාණයක් නෑ වෙළඳපොලේ. පාරිභෝගිකයාට සිද්ධ වෙනවා මෙන්න මේ Q2 ගන්න. හැබැයි ගන්න වෙන්නේ මෙන්න මේ උපරිම මිල සීමාවට නෙමෙයි. ඊටත් වඩා වැඩි මිලකට කියනවා නේද? මෙන්න මේ වැඩි මිලට අපි කියනවා P3ට කියනවා කළු කඩ මිල නැත්නම් බ්ලැක් මාකට් ප්‍රයිස් කියලා. එහෙනම් තුන්වෙනි ප්‍රතිපාදක පිළියා ගන්නවා වෙළඳපොළ තුල කළු කඩ මිලක් ඇතිවීමේ සම්භාවිතාවයක් පැනනගීම. වෙළඳපොළ තුල කළු කඩ මිලක් ඇතිවීමේ අවදානමක් පැනනගීම කිව්වත් හරි. ළමයි ඔයාලා ලියන්න එපා කළු කඩ මිලක් ඇති වෙනවාම කියලා. මොකද අපිට නිශ්චිතවම කියන්න බෑ කළු කඩ මිලක් ඇති වෙන්නත් පුළුවන් කියලා. 100% කියන්න බෑ. වෙළඳපොළ තොරතුරු ගැන අවධානයක් යොමු කරන්නේ නැතුව හරියට. දැන් මේ උදාහරණ අභ්‍යාසයක් ඉදලා ළමයි අපිට මම නම් කැමතියි ඔයාලා කියනවා නම් කළු කඩ මිලක් ඇතිවීමේ අවදානමක් පැනනගීම කියලා විතරක්. එහෙනම් තුන්වෙනි එක කළු කඩ වෙළඳපොළක් ඇතිවීමේ කළු කඩ මිලක් ඇතිවීමේ අවදානමක් ඇතිවීම. ඔය වගේ ප්‍රතිභාග තුනක් තියෙනවා නම් ලකුණු එක ගානේ ලකුණු තුනක් යනවා. හරිද? එහෙනම් මම තව ප්‍රතිභාග කියන්නම්කෝ. පාරිභෝගිකයාට දැන් වෙළඳී ගන්න වෙන්නේ වෙළඳපොළ Q2. එහෙනම් එයාට උපරිම මිල පැනවීමේ වාසිය කියන ඇයි? එයාට ඕනේ Q3 ගන්න. ඒක Q3 ගන්න බාන්න නෑ. තා Q2 ගන්න ගියත් මේ මිලට වඩා වැඩි මිලකට ගන්න වෙන්නේ. සම්පූර්ණ මිලකට වඩා වැඩි මිලකට. එහෙනම් එයාට උපරිම මිලේ වාසිය යන්නේ නැහැ. එහෙනම් අපිට තව ප්‍රතිභාගයක් ලියන්න පුළුවන්. රාජ්‍යය උපරිම මිල මගින් අපේක්ෂා කළ අරමුණ පාරිභෝගිකයාට නොලැබීම කියලා. රාජ්‍යය උපරිම මිල මගින් අපේක්ෂා කරපු අරමුණ නැත්නම් වාසිය පාරිභෝගිකයාට නොලැබීම. හරි. ඒකට ළමයි මේ වගේ රූප සටහන මේ හරි රූප සටහනට ලකුණු දෙකයි කැමති ප්‍රතිභාග තුනක් තියෙනවා නම් මේ රූප සටහන තුලින් අසුරින් කියලා ලකුණු තුනක් දාගන්න. හරි. ඒකට අපි ඒකත් ඉවරයි. යනවා තුන්වෙනි කොටසට. උපරිම මිල පාලනය වෙනුවට නිෂ්පාදනය කර ලබන සෑම භාණ්ඩ හා සේවා ඒකකයක් සඳහාම නිශ්චිත සහනාධාරයක් ලබා දෙන්නේ නම්